ආයිබෝවන් කියලා පිළිගන්නවා වෙනදා වගේම අදත් අපේ YouTube channel එකට. ඉතියාලුනේ ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා මෙන්න මේ අලිබාබා එක හරහා ඕඩර් එකක් ගෙන්නුවාට පස්සේ ටැක්ස් එක කොහොමද ගෙවන්නේ? ටැක්ස් එකක් වැදුනද කියලා බලාගන්නේ කොහොමද? ඉතින් මෙන්න මේ වගේ ගොඩක් දේවල් අහලා තිබ්බා. ඉතින් අන්න ඒකට විසඳුමක් විදිහට අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා ටැක්ස් එක ඔයාගේ ඕඩර් එකකට වැදුනට පස්සේ කොහොමද ටැක්ස් එක ගෙවලා හරියට ඕඩර් එක ලබා ගන්න කියන එක පිළිබඳව. ඉතින් යාළුවනේ ඉස්සල්ලාම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට දැන් අපි අලිබාබා එක හරහා හෝ අලි එක්ස්ප්‍රස් එක හරහා විශාල වටිනාකමක් තියෙන දෙයක්. ඒ කියන්නේ අලි එක්ස්ප්‍රස් එකට මේක ගොඩක් දුරට බලපාන්නේ නැහැ. ඉතින් අලිබාබා එකෙන් ඔයා මෙන්න මේ වගේ ටිකක් වටිනාකමින් වැඩි දෙයක්. ඒ කියන්නේ අපි normally උදාහරණයකට මෙන්න මේ වගේ කැමරාවක් ගත්තොත් ඉතින් මෙන්න මේ කැමරාව ඔයාට පුළුවන් කෙලින්ම start order කියලා දාලා order කරන්න. ඉතින් order කරාට පස්සේ තමයි ඔයාට මෙන්න මේ tax එක ලංකාවෙන් වදින්නේ. ඉතින් ආරුනේ තවත් දෙයක් කියන්න ඕනේ tax එක වදිද්දී ඔයා urgent කෙනෙක් හරහා මේ order එක ගෙන්නනවා නම් ඔයාට tax එක වදින්නේ නැහැ. urgent කෙනෙක් හරහා නැතුව ඔයා postal post එකකින් company එකකින් courier එකකින් වගේ ගෙන්නනවා නම් තමයි ඔයාට මෙන්න මේ tax එක වදින්නේ. ඉතින් urgent කෙනෙක් හරහා ඔයා order එක ගෙන්නද්දී urgent මේ tax එක ඔයාට ගෙවලම තමා ගෙනත් දෙන්නේ. ඉතින් ඒක හින්දා urgent කෙනෙක් හරහා ගෙන්නද්දී මේක ඔයාට බලපාන්නේ නැහැ. ඉතින් එහෙම නැතුව ඔයා order එක ගෙන්නද්දී තමයි ඔයාට මේක බලපාන්නේ. ඉතින් මෙන්න මේ විදියට ඔයාට පුළුවන් ඔයාට කැමති ඕඩර් එකක් හොයාගන්න. ඉතින් ඕඩර් එකක් හොයාගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහේ ඕඩර් එකක් හොයාගෙන ඔයා මේකේ බලන්න ඕන දේවල් ඔක්කොම බලලා ඉවරලා ඔයාට පුළුවන් ඕඩර් එක ඕඩර් කරගන්න. ඉතින් ඕඩර් එක ඕඩර් කරගත්තට පස්සේ SL post එකකින් හරි කම්පැනි එකකින් හරි ඔයා මේක ඕඩර් කරාට පස්සේ මේක ශ්‍රී ලංකාවේ කස්ටම් එකට අහු වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ කස්ටම් එකට මේක ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඕඩර් කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයා මේක පේමන්ට් එක හරියට කරලා ඉවරලා මේක ඕඩර් කරාට පස්සේ මේක ශ්‍රී ලංකාවට එනවා. ඉතින් ශ්‍රී ලංකාවට එන්නේ මේක ඔයා ඕඩර් එක දැම්මට පස්සේ අලිබාබා එක හරහා මේ මැසේජ් එක සප්ලයියට යනවා. ඉතින් සප්ලයියට මේ මැසේජ් එක ගියාට පස්සේ සප්ලයර් මේ ඕඩර් එක හරියට රෙඩි කරලා එයා යවන්න ඕනේ SL post ද කම්පැනිද කියලා තෝරගෙන මෙන්න මේ විදිහට සප්ලයර් විසින් මේක එයාලගේ එයා යවන කම්පැනි එකට SL post එකට මේක බාර දෙනවා. ඒ විදිහට බාර දුන්නාට පස්සේ මේක ලංකාවේ Central Post Exchange එකට එනවා. ඒ කියන්නේ ලංකාවට මේක ඇවිල්ලා Central Post Exchange කියන එකට තමයි මෙන්න මේ ඕඩර් එක යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අලිබාබා හැම ඕඩර් එකක්ම මෙන්න මෙතෙන්ට යනවා. ඉතින් මෙන්න මේකට ගියාට පස්සේ මෙන්න මෙතනින් තමයි අපිට අයති වෙන ඕඩරේට ටැක්ස් එක වදින්නේ. ඉතින් මෙන්න මෙතෙන්ට මේක ගියාට පස්සේ මෙන්න මෙතනින් වාගේ ඕඩර් එක බලලා ඉවරලා මේකේ බර මේකේ ප්‍රමාණය මේකේ තියෙන වටිනාකම මේ හැමදේම බලලා ඉවරලා මේකට යාලා ටැක්ස් එකක් ගහනවා. ඉතින් මෙන්න මේ විදිහේ ටැක්ස් එකක් ගැහුවාට පස්සේ ඔයා කොහොමද ටැක්ස් එක හොයාගන්නේ? ඒ කියන්නේ ඔයාගේ ඕඩර් එකට ඔයාට ටැක්ස් එකක් වැදුනද කියලා හොයාගන්නේ කොහොමද කියන්නේ? එයාලා ඔයාට කොළ දෙකක් එවනවා. එකක් තමයි රෝස පාට කොළයක්, අනිත් එක සම්පූර්ණ වෙන කොළයක් සුදු පාට කොළයක් එවනවා. ඉතින් මෙන්න මේ වගේ කොළ දෙකක් එවුවට පස්සේ ඔයාට මේ කොළ දෙක ඔයාගේ අතටම හම්බ වෙනවා දවස් දෙකක් වගේ යද්දී. ඉතින් අන්න ඒ විදිහේ කොළ දෙයක් එවුවට පස්සේ ඔයාට සමහර විට කොළ දෙයක් නැතුව ඊමේල් එකක් එවන්නත් පුළුවන්. ඉතින් ඊමේල් එකක් හෝ කොළ දෙයක් ඔයාට එවුවට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේක අතට හම්බුණාට පස්සේ මගේ ඕඩර් එක දැන් Central Post Exchange එකේ තියෙන්නේ. ඉතින් මෙතනින් මේක අපි අපේ අතට ගන්නෙ කොහොමද කියන එක ඔයා සලකලා බලන්න ඕනේ. ඉතින් ඔයාට මේල් එකක් හෝ කොළ දෙක ආවට පස්සේ ඔයාට ක්‍රියාමාර්ග 3ක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කොළ දෙක ඔයාගේ දැන් අතට ආවට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ කොළ දෙකත් අරගෙන Central Post Exchange එකට ගිහිල්ලා ඉවරලා මේ කොළ දෙක යාට බාර දීලා එතනදී හරියට ටැක්ස් එක ගණනය කරලා ඔක්කොම කරගෙන ඔයා එතනදිම ටැක්ස් එක ගෙවලා ඔයාට ඕඩර් එක අරගෙන එන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න නම් ඔයා මේ කොළ දෙකත් අරගෙන එතෙන්ට යන්න ඕනේ. Central Post Exchange කියන එකට යන්න ඕනේ. ඉතින් අන්න ඒක තමයි පළවෙනි ක්‍රියාමාර්ගය. ඉතින් ඒක ගොඩක් අයට කරන්න අමාරුයි. මොකද කොළඹ වලට යන්න ඕනේ. සමහර දුර පළාත් වලට අයට මෙහෙම යන්න බැරි වෙනවා. ඉතින් අන්න ඒක තමයි පළවෙනි ක්‍රමය. ඒක හැබැයි ගොඩක් අයට කරන්න අමාරුයි. ඉතින් දෙවෙනි ක්‍රමයේ විදිහට ඔයාට කරන්න පුළුවන්
මේ කොළ දෙක අරගෙන ඔයා අර රෝස පාට කොලේ තියන්න තියෙන දේවල් ඔක්කොම ෆිල් කරලා ඔයාට පුළුවන් වෙනත් කෙනෙක් අතේ මේක සෙන්ට්‍රල් පෝස්ට් එක්ස්චේන්ජ් එකට යවන්න. ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි අතේ මේක ඔයාට එතෙන්ට යවන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට යවුවාමත් ඔයාට පුළුවන් එතනදී ඔයාගේ යාළුවාට මේ ඕඩර් එක බාර දෙනවා. ඊට පස්සේ ටැක්ස් එක හරියට ගණනය කරලා එයා ටැක්ස් එක ගෙවුවට පස්සේ එයාට මෙතනදී ඒ ඕඩර් එක බාර දෙනවා. ඉතින් අන්න ඒ විදිහටත් ඔයාට පුළුවන් මේක හරියට කරගන්න. ඉතින් දෙවෙනි ක්‍රමයේ විදිහට ඔයාට ඒක තමා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් තුන්වෙනි ක්‍රමයේ විදිහට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ කොළ දෙකෙන් ඔයා මේ කොළ දෙකම හරියට ෆිල් කරලා ඔයාට පුළුවන් ඔයාලගේ ළඟම තියෙන පෝස්ට් ඔෆිස් එකට යන්න. ඉතින් ඔයාට පුළුවන් ළඟම තියෙන පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා ඉවරලා මෙන්න මේ කොළ දෙක ෆිල් කරලා දීලා ඉවරලා මේක යාට යවන්න කියන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේක යවුවට පස්සේ ඔයාගේ ඕඩර් එක ළඟම තියෙන ඔයාගේ පෝස්ට් ඔෆිස් එකට එවනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ ඕඩර් එක එතෙන්ට එවුවට පස්සේ ඔයාට පුළුවන් එතනදී මේකේ බර මේකේ හැමදේම බලලා ඉවරලා එයාලා එතනදී ගහනවා මේකට ටැක්ස් එකක්. ඊට පස්සේ ඔයාලගේ ළඟම තියෙන පෝස්ට් ඔෆිස් එකකින් ඊට පස්සේ එතනදී ඔයාට ටැක්ස් එක ගැහුවට පස්සේ ඔයාට පුළුවන් එතනදී මේ ටැක්ස් එක ගෙවලා ඉවරලා පෝස්ට් ඔෆිස් එකකින් ගෙදරට මේ ඕඩර් එක අරගෙන එන්න. ඉතින් මෙන්න මේ වගේ ක්‍රම තුනම ඔයාට මෙතනදී කරන්න පුළුවන්. ඉතින් ක්‍රම තුනක් තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි ටැක්ස් එකක් අනිවාර්යෙන් ගහනවා නම් ඔයාට එක්කෝ ලියුම් දෙයක් එවනවා, කොළ දෙයක් එවනවා ඔයාට පෝස්ට් එක හරහා. එහෙම නැත්නම් ඔයාට ඊමේල් පණිවිඩයක් අනිවාර්යෙන් එවනවා. ඉතින් අන්න ඒකත් සැලකිලිමත් වෙන්න ඕනේ ටැක්ස් එකක් ගහද්දි කොහොමද මෙව්ව වෙන්නේ කියන එක. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ටැක්ස් එකක් ගැහුවට පස්සේ ඒ කියන්නේ ඔයා ඕඩර් එකක් ගෙන්නුවට පස්සේ මේකට ටැක්ස් එක කීයක් විතර වදීද කියන එක. ඉතින් ඒක මම ඔයාට වීඩියෝ එකකින් අරගෙන ඉන්නම්. ඒ කියන්නේ ඔයා ඕඩර් එකක් ගෙන්නන්න කලින් ඔයාගේ ඕඩර් එකේ ටැක්ස් එක කීයක් විතර වදීද කියන එක දැනගන්න ඕඩර් එකක් දැනගන්න වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන ඉන්නම්. ඉතින් යාළුවනේ අදට මම ඔයාලට අරන් ආවේ ටැක්ස් එකක් ගෙවනවා නම් කොහොමද ටැක්ස් එක ගෙවලා ඕඩර් එක ගන්න කියන එක පිළිබඳව. හරි ඉතින් යාළුවනේ මම හිතනවා වීඩියෝ එක පැහැදිලි ඇති කියලා. ඉතින් තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.